ගණන් හදනවා නම් පුළුවන් නම් මොකද වර්ග අඩි ප්‍රමාණයට ඕක මෙතන විකිණීම් කරන්නේ මං කිව්වා ඒක වර්ග අඩි ප්‍රමාණය මත ගණනය කිරීමකට එන්නේ එතකොට සියල්ලන්ටම සාධාරණ වෙනවා කියලා. මේ මෙතන හම්බෙලා තියෙනවා. ඉතින් අපි එවනම් ඕගලන්ට හැමෝටම ඇහෙන්න මේක කියන්නම් එකින් එකට ගණන් මම මේක කරන්න. 40 ලක්ෂ 1001යි. 40 ලක්ෂ 1001යි. කුමාරසාමි විජේරාජන් කුමාරසාමි විජේරාජන් 2 ලක්ෂ සමාන 21 ලක්ෂ 500යි 21 ලක්ෂ 500යි දුම්රිය දෙපාර්තමේන්තුවේ දීපාවලි කාල සීමාව තුළ හැටන් ප්‍රදේශයේ ලොකු වෙළඳ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙනවා. මේක අපි දුම්රිය දෙපාර්තමේන්තුව හැටියට අපි ලොකු අධ්‍යයනයක නිරත වුණා. ඊට පස්සේ පහුගිය අවුරුද්දේදී අපි අවුරුදු ගාණක් වහලා තිබ්බ දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දීමට අපි කටයුතු කරා. පහුගිය අවුරුද්දේදී දුම්රිය දෙපාර්තමේන්තුව මුළු දීපාවලි කාල සීමාව තුළ විශ්‍රාම ශාලාව සහ මෙතන මේ ගොඩනැගිල්ල සහ වාහන නවතැන් පහසුකම් සපයලා ලක්ෂ 15ක පමණ මුදලක් පහුගිය අවුරුද්දේදී 2024 අවුරුද්දේ හොයාගත්තා. ඒකේ පූර්වාදර්ශයක් හැටියට මේ අවුරුද්දේ 2025 අවුරුද්දේදී දීපාවලි උත්සව සමය වෙනුවෙන් අපි ඒ හා සමානව විනීතභාවයෙන් පුළුල් විනීතභාවයකින් යුතුව සියලු කටයුතු ටෙන්ඩර් කැඳවීම් සියලු දේවල් සිදු කළා. දැන් මේ වෙනකොට අවසන් වුණා. අවසන් වෙලා අපි දෙපාර්තමේන්තුව හිතුවටත් වඩා ලොකු ගණනකට අපිට ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් ලැබුණා. ඒකෙන් මම හිතනවා බලාපොරොත්තු වෙනවා ලක්ෂ 50ක විතර ආදායමක්. ඒ කියන්නේ වැඩි දින 14ක කාල සීමාවකට හැටන් දුම්රිය ස්ථානයේ ලක්ෂ 50ක් හොයනවා. ඒක ලොකු ජයග්‍රහණයක් හැටියට දුම්රිය දෙපාර්තමේන්තුවට ලොකු ශක්තියක් හැටියට මම දකිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය කාර්ය මණ්ඩලය හැටියට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් හැටියට අපි දෙපාර්තමේන්තුවේ ආදායම උපයන්න වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඒ වගකීම එක කොටසක් තමයි අද ඉෂ්ට කරේ. ඒකෙදි මේ ලබා දීපු මහජනතාව සහ මේ කණ්ඩායම විසින් මේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව විසින් අපිට ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. 10යි ලක්ෂ 25000කට තමයි නව ගොඩනැගිල්ල වෙන්දේසි වුණේ. මේ අවුරුද්දේදී පළවෙනි ගැනුම්කරු හැටියට ඉන්නවා ලක්ෂ 40කට වඩා මුදලක් දාපු වෙළඳ ව්‍යාපාරික මහත්යෙක් ඉන්නවා. ඒ කියන්නේ 4 ගුණයකින් අපිට ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම ශාලාව පහුගිය අවුරුද්දේදී අපිට රුපියල් 74000කට තමයි අපිට ගියේ. නමුත් මේ අවුරුද්ද වෙනකොට ඒක 210000කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 3 ගුණයකින් පමණ ඒකේ ආදායමත් අපිට ඉහළ නංවන්න හැකි වෙලා තියෙනවා. මේ තරංගකාරී සහ විනීතභාවයෙන් මේ කටයුතු කිරීම තුල සහ වෙළඳ ප්‍රජාව දුම්රිය දෙපාර්තමේන්තුව අපි ගැන තියෙන විශ්වාසය අතුව කටයුතු කිරීම තුල මේ ලැබීම